ප්‍රසාද් මානගේ ශ්‍රී ලංකා වාහන ආරම්භයේ සංගමය. අතරම දැන් අපිට ආරංචි මාර්ග තියෙනවා මේ අලුත් බජට් එකත් එක්ක අපේ වාහන අපි ඉම්පෝර්ට් කරනකොට ඩියුටි හදන ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ වාහන ඉම්පෝර්ට් කරන රටේ වෙබ්සයිට් වැලියු එක අරගෙන ඒ වැලියු එකෙන් කන්සියුමබල් ටැක්සස් එකම අඩු කරලා ඊට අමතරව ඒකිනුත් තව 15%ක වට්ටමක් අපිට හම්බ වෙනවා. ඊට 85% තමයි ටැක්ස් වලට ගන්නෙ. අපේ ආරංචි මාර්ගයට ලැබිලා තියෙනවා ගොඩක් වෙලාට මේ 115 නැති වෙන්න chance එකක් තියෙනවා කියලා. ඒ කියන්නේ මේ 115 නැති වෙනවා කියන්නේ අපි හිතුවොත් රුපියල් 100ක නම් වටිනාකම තියෙන්නේ. ඒකෙන් මෙච්චර කල් ඩියුටි වලට ගත්තේ 85යි. අපේ දැන් ඉදිරියේදී ඒක 100ක් ගන්න ආකාරයක් ආරංචි මාර්ගය තියෙනවා මෙහෙම දෙයක් වෙනවා කියලා. ඒතර එහෙම වුණොත් සියලුම කාණ්ඩයේ වාහනවල මිල ඊළ යෑම අපිට දකින්න පුළුවන් මේ බජට් එකෙන් පස්සේ. ඒ කියන්නේ සාමාන්‍ය ඇල්ටෝ වැගන්ආර් සියලු රත් ඉඳලම ලොකු වාහනේ දක්වා හැම වාහනයකම මිලේ අපිට ඊළ යෑමක් දකින්න පුළුවන් වෙයි. දැන් අපි පහුගිය දවස්වල මිල පහළ යනවා. ඒක මේ මිල පහළ යාම සිද්ධ වුණා සම්මුතිය විශාල වශයෙන් ගණනය කිරීමක්. මේකට තියෙනවා. ඔව් දැන් මිල ඇත්තට මිල පහළ ගිය මෙහිම අවස්ථාවක්. කියන්නේ අපි ඇත්තටම ගත්තොත් ජපානයේ ඔක්ෂන්ස් වල ප්‍රයිසස් උඩට ගියා. මේ ඉල්ලුම වැඩි වුණා. ඒක වාහන ප්‍රමාණය තිබ්බේ නෑ අවශ්‍ය ප්‍රමාණය. ඒතර ඒක මිල පොඩි ඉහළ යamak තුනක්. හැබැයි දැන් මිල සෙටල් වෙලා තියෙනවා. අතර මේක අපි කියනවා මේ මිල පහළ යනකොට අතර මේක මිල සෙටල් වෙලා තියෙන්නේ කියලා. ජපානයේ ඔක්ෂන්ස් ප්‍රයිසස් අඩු වෙලා මෙහි ඉල්ලුමත් යම් ප්‍රමාණයකට අඩු වෙලා. ඉතින් ඇත්තටම මේක මිල දැන් ස්ථාවර තැනකට අවිල්ලා තියෙනවා. හැබැයි මේ 115 අපිට නැති වුණොත් ඒ එක්කම යම් මිල ඉහළ යාමක ප්‍රවණතාවයක් අපිට පේනවා. මොකක්ද මේ 115 ඉවර තියෙන හේතුව? ඇත්තටම මේකේ ගොඩක්ම හේතුව අපි පේන හැටියට අපි දකින්නේ අර බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ගෙනල්ලා 115ක ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා කියලා. නෑ ඇත්තටම වැරදි වැටහීමක් ආණ්ඩුවේ තියෙනවා මේ අපිට මේක මේ බ්‍රෑන්ඩ් නිව් වාහන අපි ඇත්තටම 2023 වාහනටත් බ්‍රෑන්ඩ් නිව් ඩියුටි එක ගෙවන්නේ. එතකොට අපි රජෙන් ඉල්ලීමක් කරන්න කැමති මේ 115 ඊට තියෙන ඩිස්කවුන්ට් එක. මේ 2015 ඉඳලා අපිට තිබුණ මේකක් ඒක අයින් කරන්න එපා. මොකද ඒකින් වෙන්නේ නැවතත් වාහන මිල ගණන් ඉහළ යamak. ඉතින් අපි නැවතත් රජයෙන් ආයෝජනා කරනවා පුළුවන් නම් මේ 115 ඔහොම තියෙන්න දෙන්න. මොකද මේ පොඩි වාහනේ ඉඳලා අපි ගත්තොත් ඇල්ටෝ රථයේ ඉඳලා වැගන්ආර් බටි වෑන් එක මේ සියලු වාහන මිල ඉහළ යamak සිදු වෙන්න පුළුවන්. ඉතින් මේ දැන්ටත් මිල ඉහළ තැනක තියෙන හින්දා මේ 115 ඉවත් කරන්න එපා කියන ඉල්ලීම අපි වාහන යන කරුවන් වශයෙන් ඉල්ලන්න කැමතියි. දැන් විශේෂයෙන්ම මේක වාහන තේල් වලට බලපාන නැත්නම් උද්‍යෝග පාලනයකට මේක බලපාන. සියලු දෙනාට අපි මොන විදියට ඉම්පෝර්ට් කරත් ඒක බලපානවා. මොකද කවුරු කොහොම ඉම්පෝර්ට් කරත් ඩියුටි හදන ස්ට්‍රක්චර් එකයි. ඒතකොට මේ ඩියුටි බේස් එකේ ඩියුටි එක ගන්න ක්‍රමය තමයි වෙනස ඇති වෙන්නේ. ඒ අනුව සියලු දෙනාට කියන්නේ උද්දේශක ඉම්පෝර්ට් කරත් බල්ක් වාහන ට්‍රේඩ් කරන කට්ටිය ඉම්පෝර්ට් කරත් දෙකොල්ලටම මේ මිල ඉහළ යෑම බලපානවා. ඒකෙන් ඊට අපි වැගන්ආර් රථයක් අතර ලක්ෂ 3මාර ලක්ෂ 4ක විතර ඉහළ යෑමක් අපිට දකින්න පුළුවන් වෙයි. ලෑන්ඩ් ක්‍රූසර් රථයක් අය ගත්තොත් ලක්ෂ 30ක් 40ක්. ඒ වගේ ඉඳලා ඔව්. දැන් මෙතන ඉඳලා ඒක රාජ්‍ය මේ සම්බන්ධයෙන් ඉවත සම්බන්ධයෙන් ඒක අපි දිගින් දිගටම අපේ සමාජිකයෝ අපි දිගින් දිගටම රජයෙන් ඉල්ලීමක් කරන්නේ මේ 115 වයින් කරන්න එපා කියලා අපිට. හැබැයි මේකදී යම් බලපෑම් ඇතිලා තියෙනවා කියලා අපිට ආරංචි මාර්ග තියෙනවා. ඉතින් ඒක මේ 115 නැති වුණොත් මිලේ ඉහළ යamak දකින්න පුළුවන්. මේ ඉහළ යාම නිසා මේ ස්පේන් එකේ නැත්නම් වාහන වල තියෙන පිළිවෙල එක්ක නවතනවා. රාජකාරී වල පොඩ ගන්නවා. එහෙමත් එක්ක දාවිද මේකත් එක්ක යම් දෙයක් ඊට කලින් ඉඳලා උඩ යනවා. නෑ ඇත්තට මෙහෙම ගොඩක් එහෙම සිදු වෙන එකක් නැහැ. හැබැයි එකම දේ තියෙන්නේ ඉතින් මේ තියෙන වාහනලත් යම් මිල ඉහළ යamak වෙන්න පුළුවන්. ඒකම එන වාහන අනිවාර්යෙන් මිල ඉහළ යනවා ඉතින්. මොකද දැන් ඩියුටි ස්ට්‍රක්චර්ස් වල වෙනසක් ඇති වෙන ගමන් ඒ මිල ඉහළ යamak අපිට දකින්න පුළුවන්. ඉතින් මිල පහළ යනකොට තියෙන ස්ටොක්ස් අඩු වෙනවා වගේම මිල ඉහළ යනකොටත් ඉතින් වාහන වල මිල ඉහළ යamak අපිට දකින්න පුළුවන් වෙයි. මේ සම්බන්ධයෙන් කොහොමද සාකච්ඡාවක් කිව්වොත් කොහොමද මේ මොකට වගේ සාමාන්‍ය අපි සාකච්ඡා කරන අපි බජට් ප්‍රොපෝසල්ස් අපේ ශ්‍රී ලංකා වාහන සංගමයෙන් ලබා දීලා තියෙනවා. ඒ එක්කම අපි ඉල්ලීම් කරලා තියෙනවා පුළුවන් නම් මේ මිල ඉහළ යාම නැතුව මොකද මේ 115 අපිට තියලා තියන්න. නැත්නම් මේ මිල ඉහළ යාමක් දකින්න පුළුවන්. ඉතින් අපි ඉල්ලීම් කීපයක්ම කරලා තියෙනවා මේක 115 නැති කරන්න එපා කියලා. මේ 115 ඉහළ යාම සම්බන්ධයෙන් දැන් මෙහෙම රජයේ අවසාන තීරණය අපිට දැනුවත් වීමක් නැහැ. අපිට ලැබෙන ආරංචි මාර්ග තමයි අපි මේ ගැන කිව්වේ. මොකද අපි ගත්තොත් කස්ටම් එකේ ඉන්න ඔෆිෂියල්ස්ලා, ෆයිනෑන්ස් මිනිස්ට්‍රි ඉන්න ඔෆිෂියල්ස්ලා through අපිට ලැබෙන ඉන්ෆර්මේෂන් ගැද කරලා තමයි මේ අපි මේ දේ ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ මේවල අයවැයටද මේක නතුනවා කියලා තියෙනවා. ගොඩක් වෙලාට ආය බජට් එකට ඇතුළත් වෙයි කියලා තමයි බලාපොරොත්තු වෙන්නේ.
ඔව් ඒ කියන්නේ දැන් බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට් කෙනෙක් ගේන වාහනයටත් අපි ගේන වාහනයත් එක ඩියුටි ස්ට්‍රක්චර් එකට ගේන්න තමයි මට මේ හදන්නේ. මේකේදී ලොකු අසාධාරණයක් වෙනවා. මොකද අපි මොනවාවත් කියන යූස්ඩ් වාහනයක්. එතකොට බ්‍රෑන්ඩ් නිව් ස්ටේටස් අපිට හම්බ වෙන්නේ නැහැ. එතකොට අපේ ඩියුටිය බ්‍රෑන්ඩ් නිව් ඩියුටි දක්වා වැඩි වීම වෙන්නේ පාරිභෝගිකයට තමයි ඒ බර තරන්න වෙන්නේ. මේ නිසා වෙන්නේ අවුදේට නිව් වාහනය ගන්න දැන් දෙනවා යූස් වාහනය ගන්න try කරන්නේ. ඔව්. ඒතර ඒක මොකද බ්‍රෑන්ඩ් නිව් ගේන්න නැති ලොකු වාහන ප්‍රමාණයක් තියෙනවා අපි ගේන. අපි ගත්තොත් වැගන් රථයේද ජපාන් ඇල්ටෝ රථයේද හස්ලර් ඔය පොඩි වෑන් පොඩි බඩි වෑන් ඒ වගේ බ්‍රෑන්ඩ් නිව් ඒජන්ට්ස් වලට හම්බ වෙන්නේ නැති වාහන විශාල ප්‍රමාණයක් තියෙනවා අපිට ඩිරෙක්ට් ඉම්පෝට් කරන්න පුළුවන්. ඒ ඇත්තටම රටට වැඩදායි ෆුවල් එෆිෂන්සි එක තියෙන ආරක්ෂා සහිත කියන්නේ අපි ගත්ත සේෆ්ටි චැනල් උඩින්ම තියෙන ඉමිෂන් චැනල් උඩින්ම තියෙන හොඳ වාහන. ඉතින් ඒ අනුව අපේ මිල ඉහළ ගියොත් වෙන්නේ පාරිභෝගිකයන්ට වෙනවා චයිනීස් වාහනයක් පාරේ කියන්නේ සත්‍යෙන් බාල වාහනයක් වගේ දෙයකට යොමු වෙනවා කියන්නේ. ඔව් එහෙම තත්ත්වයක් උඩ හිට තියෙනවා. අතරද තමයි ඒ කියනවා යූස් වාහනේ තවත් මිල ඉහළ යාමක් අපිට දකින්න පුළුවන්. යාරිස් රථයක් වුණත් ලක්ෂ 5කින් 6කින් මිල ඉහළ යන්න පුළුවන්. ඒත් පහුගියදා කමෙන්ට් එකක් කිව්වා විශාලයෙන් මිල සාමාන්‍යයෙන් ඒකම විශාලේ කාරණේ කියලා මේ නිසා ඉදිරි සීමා කිරීම සම්බන්ධයෙන් මොනවද දෙමළ කිව්වොත් අපිට එහෙම දැනුවත් කිරීමක් නැහැ. අතරම රජයෙන් අපිට කරන දේ කලින් පවසන්නේ නැහැ. ඒත් අපිට අපි හැමෝම ඉන්ෆෝමේෂන් ගෙදර කරන්නේ මේ ඉලිටෙන දේවලුත් එක්ක. මහබැංකුවත්තුමාගේ කතාවත් එක්ක අපිට තේරෙන දෙයක් තමයි දැන් එයා මහබැංකුවත්තුමා කියන්නේ දැන් ඕ ඉම්පෝට් වෙලා තියෙනවා. ඒ හින්දා මොනවා හරි සීමාවක් පැනවෙන්න තියෙන chance එකකුත් තියෙනවා. ඒක අපිට හරියට කියන්න බෑ. මොකද ජනාධිපතිතුමා තැන් වල කියලා තිබ්බා මේක මේ විදිහටම අපේ තියනවා කියලා. මහ බැංකුවත්තුමා මෙහෙම කතාවක් කියලා තියෙනවා. අපේ ඉල්ලීමක් තියෙන්නේ මේක මේ යන විදිහට ස්මූත්ලි රන් වෙන්න දෙන්න කියලා. හැබැයි අපිට රජයේ තීරණය ගැන අපිට හරි ප්‍රකාශ කරන්න බෑ. ඔව් අත ලංකාවේ ලොකු වාහන ප්‍රමාණයක් දැන් හැමසම ස්ටොක් වෙලා තියෙනවා. ඒකට ඒකේ යම් විනිමය බරක් මහ බැංකුවල දරන්න වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව යම් මූල් ක්‍රමෝපාය යොදයිද දන්නේ මේක යම් ප්‍රමාණයකට ස්ලෝ කරන්න. ඒ ගැන හරි වචනයක් කියන්න බෑ. මොකද මහ බැංකුවතුමා ඒ පැත්තෙන් කියද්දී ජනාධිපතිතුමා වෙන කතාවක් කියනවා. එතකොට මොකද්ද වෙන්නේ කියන එක අපිට තීරණය කරන්න බෑ. හැබැයි වාහන ආනයනකරුවන් වශයෙන් අපි ඉල්ලන්න තියෙන්නේ දැන් මේ යන ස්මූත්ලි යන සිස්ටම් එක මේ විදිහට තියන්න 115 අයින් කරන්න එපා. මේකට එක සීමාවන් දාන්න එපා කියන දේ තමයි අපි ඉල්ලීමක් කරන්නේ. අනිවාර්යෙන්ම මොනවා සීමා කිරීමක් කරේ මොනවා හරි කැප් එකක් හරි වැටුණොත් ඒ කියන්නේ අනිවාර්යෙන්ම ඒ අංශීය වාහන වල මිල ඉහළ යාමක් අපිට දකින්න පුළුවන්. මොකද මේ වාහනේ මේ වාහන වල ටර්බෝ යුසර් නැත්නම් වහයි කියලා බලනකොට මේ ඔක්සිජන් සීක්‍රෝනේ වැඩිපුර ගෙනව මොකද? අතර මේම වාහන ප්‍රමාණයක් ඉන්න හේතු රාශියක් තියෙනවා. අතර අපි දිගින් දිගටම කල්ලුත් රාජ්‍යයන් වලට පැවසේ මේක ඕපන් කරද්දී එක ලිමිටේෂන්ස් දාලා ඕපන් කරන්න කියලා. නැත්නම් වෙන්නේ මේ සීසනල් ඉම්පෝර්ටර්ස්ලා වගේ කට්ටිය ඇවිල්ලා මේ මාකට් එක ෆ්ලඩ් කරලා මාකට් එක සවුත් කරනවා. මොකද අවුරුදු 5ක ලොකු වැකියුම් එකක් තිබ්බා. ඉතින් මේ වැකියුම් එකට වාහන ආනයකරු අවශ්‍ය. කාලයක් තිස්සේ වාහන ආනයකරු පුරා කයින්ටිය ඒ යම් ප්‍රමාණයක් වාහනේ ගෙනාවා. තමගේ පුළුවන් හේතු. හැබැයි ඒ වගේම අපි දකිනවා මේ සීසනල් ඉම්පෝර්ටර්ස්ලා. ඒ කියන්නේ මේක වාහන ඉම්පෝර්ට් එකට පුරුදු වෙලාවක් කියලා ගොඩක් අය බල්ක් වශයෙන් ඒ කට්ටිය කම්පැනි නම් වලින් පර්සනල් නම් වලින් ගොඩාක් වෙනද පදනමට වාහන ඉම්පෝර්ට් කරනවා. ඉතින් ඒ අනුව වාහන වල යම් වැඩිවීමක් ඇති වුණා. ඒක තමයි දැන්ට තියෙන ප්‍රශ්න වෙලා තින්නේ. හැබැයි මේක ඉදිරියේදී මම හිතන්නේ හොඳ දෙයක් වුණා. මොකද මිල පොඩ්ඩක් අඩු වෙලා මිල සම පොඩ්ඩක් සෙටල් වෙලා තියෙනවා දැන්. හැබැයි මේ ඉදිරියේදී ගන්න රජය ගන්න තීරණ මත මේ සියල්ල තීරණය වෙනවා කියලා අපිට කියන්නේ. දැන් ඒක සීකල ඕනෑම වාහන පිළිලා තියෙනවා. වාහන වල යම් ප්‍රමාණයකට සේල් වල වාහන දැන් තියෙනවා. මොකද හැමෝම Tamanට කියන්නේ එක්ස්පෙක්ටඩ් සේල් එකක් බලාගෙන ගේන්නේ. ඒතර හැමෝම ફોකස් කරනවා මේ සේල් එකක් තියෙයි කියලා. වාහන ගෙනාවා. ඒකම විශාල කට්ටියක් වාහන ගෙනල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම කිසිම කාර්යයක් නැතුව ඕනම ෂෝරූම් එකකට ගිහිල්ලා බලලා ප්‍රයිස් එක නෙගෝෂিয়েට් කරලා වාහනයක් ගන්න පුළුවන් තරම් කාලයක් උදා වෙලා තියෙනවා. ඔව් දැන් අතන සකන මාකට් එකේ එහෙම ලොකු ප්‍රයිස් වෙනවක් නැහැ. මොකද අන්රේෂර් වාහන තියෙනකොට ඔටෝමැටිකලි මේක අඩුවීමක් අපිට දකින්න පුළුවන්. අතරම මාෆියාව කියන වචනයට මම එච්චර කැමතික් වෙන්නේ නැහැ. මොකද මේක මාෆියාව කියන කවුත් වාහන රදාගෙන තියාගන්නේ නැහැ.
මේ මාකට් සෙග්මන්ට් එක වාහන කියන දේ නෙමෙයි ඕනම දෙයක්. අපි සබන් කැටයක් ගත්තත් ඕන ඉල්ලුම හා සැපයුම මත තමයි ප්‍රයිසස් තීරණය වෙන්නේ. ඒතර මේ ඉල්ලන්නේ ඉල්ලුම හා සැපයුම කිව්වම සැපයුම අඩු වෙච්ච ගමන් ඉල්ලුම වැඩිලා තියෙන ලාක වෙන්නේ මොකද්ද? ප්‍රයිස් එක වැඩි වෙනවා. අන්න ඕකයි ඉල්ලුම හා සැපයුම තමයි මේකට ප්‍රධානම සාධකය අතර වශයෙන්ම මේ මිල තීරණය කරන්නේ. මෙම අන්ඩ්‍රේෂන් වාහන වැඩි වුණොත් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ වැඩිවීමක් ඇති වෙන්න පුළුවන්. අන්ඩ්‍රේෂන් මාකට් එක මේ තැන තිබ්බොත් සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ මේවා සමානව අඩුවීමක් පිට දකින්න පුළුවන්. යම් ප්‍රමාණයක් හැබැයි දැන් අපිට තේරෙනවා මේ චයිනීස් වාහන වල යම් ආයතන විසින් මිනිසුන්ගේ ගත්ත මුදල් නැවත රිෆන්ඩ් කරනවා. යම් අඩුපාඩු වෙලා තියෙනවා ඉම්පෝට් කරද්දී. ඒකට කස්ටම් එකෙන් දැන් පරීක්ෂණ පවත්වනවා. ශේෂාධිකරණය මම හිතන්නේ අඩුවක් යනවා ඒ සම්බන්ධව. ඉතින් විවිධ ප්‍රශ්න තියෙනවා ඔය චයිනීස් වාහන සම්බන්ධව. ඒවා ඩියුරබිලිටි ප්‍රශ්න අපිට ඩියුරබිලිටි එක ගැන අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොන විදිහට මේ වාහන ලංකාවට ඉම්පෝට් වෙන්නේ? කවුද මේවා චෙක් කරන්නේ? මේවා සේෆ්ටි යනට තියෙනවද කියන දේ. අපි විවිධ ඇක්සිඩන්ට්ස් දැකලා තියෙනවා. ඒ වෙච්ච ඇක්සිඩන්ට්ස් වල තියෙන ප්‍රතිඵල. ඉතින් අපි මිනිසුන්ට කියන්නේ දැන් ඇත්තටම අපේ පාරිභෝගිකයෝ හරි බුද්ධිමත්. මේක හොයලා බලලා තමන්ගේ යන වාහනේ මොකක්ද කියන එක තීරණය කරන්න.